මචං ඔයාට වෙලා තියෙනවා කාමරයකට එනවා. ඇවිල්ලා කල්පනා කරනවා මම මේ කාමරයට ආයේ මොන මගුලකටද කියලා. හරිනේ එහෙම වෙලා තියෙනවනේ. ඔයාගේ ඒ හිතාගෙන අපු තෝට් එක කොහෙද ගියේ? මං අහලා තියෙනවා මචං ඔක මොලේ අර ක්ලීනින් ප්‍රොසෙස් එකක් ජංක් ෆයිල් ක්ලීන් කරනවා. මොකද සිද්ධිය මං අහලා තියෙනවා. ඒක පැත්තකින් තියමුකෝ. එතකොට මචං දැන් හිතන්න ඔයා හිතන හැම තෝට් එකක්ම Wi-Fi සිග්නල් එකක් වගේ ඔයාගේ ඔළුවෙන් එළියට යනවා. ඒත් ඒක නැති වෙන්නේ නැහැ. ඒක කොහේ හරි තියෙන ක්ලවුඩ් එකකට අප්ලෝඩ් වෙනවා. ඔයාට අමතක වෙනකොට ඒ මෙමරි එක ක්ලවුඩ් එකට යනවා. ඊට පස්සේ වෙන කෙනෙක්ට ලෝකේ කොහේ හරි ඉන්න කෙනෙක්ට ඒක පට්ට ආදල් ID එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා. ඒ කියන්නේ මචං සිතිවිලි වලින් හැදිච්ච තෝට්ස් වලින් හැදිච්ච නිකන් යුනිවර්සල් Wi-Fi network එකක් වගේ එකක්. ඔයාට එකපාරටම එන අලුත් අදහස්. ඒවා ඔයාගේව නෙවෙයි. ඒවා වෙන කෙනෙක්ට අමතක වෙච්ච පරණ මතකයක්. ඔයා වෙන කෙනෙක්ගේ lost file එකක් download කරගෙන තමයි තියෙන්නේ. එතකොට මචං inspiration කියලා දෙයක් නැහැ. තියෙන්නේ අනුන්ගේ lost and found box එකක් විතරද. ඔයාට පොඩි කාලේ තිබිච්ච හීන, ඔයාට දැන් අමතක වෙච්ච දේවල්, ඒ හීන මචං ඒ සීන් දැන් ලෝකේ කොහේ හරි ඉන්න වෙන එකෙක් හැබෑ කරගන්නව වෙන්න බැරිද? ෆලෝ කරන් යන්නත් අමතක කරන්න එපා.